Hello guys, welcome to the video again. ඔයාලා පොඩ්ඩක් දෙයක් බලන්න එපිසෝඩ් එකක් බලන්න කියලා සෝම එකල බලන්න වැඩි හිතන Discord scene ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අත්පොත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක ඉතින් ගේට් වලින් ඇතුළට එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අත්පොත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට් වලින් ඇතුළට එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළොව ඇතුළට කඩාගෙන වැටුණා. ගස් අපේ මෙන්න මේ වගේ තමයි කිපුදුනේ වටේ බලමු ගස් මම බරුවටත් එක්ක බලන්න මට මේ ගහලා දාන්න පුළුවන් බලමු ඉතින් මොකක්ද මේ කාසි ගස් අපිට කාසි ගන්නත් තියෙනවා කාසි තියෙනවා මේ වරනවා ගස් ඩ්‍රෝවර් එකේ හරිනවා මොකක්ද ගන්න ඉතින් අපි මම හිමීට ගහන්නම් ගස් වලට බෝරින් කියන හින්දා තවල බෝරින් කියලා කමෙන්ට් දෙන්න කෝබාර එක හම්බුණා ඩයමන්ඩ් එක තියෙනවා ගයිස් ඔක ගේම් එකේ ඩයමන්ඩ් එක කොහොමද අනිවාර්යයි ගයිස් ඒක අරලා බලමු කාසි 12ක් වගේ තියෙනවා 12කුයි ඩයමන්ඩ් එකයි දැම්මට පස්සේ මේ ඇන්ටි ගලවන්නේ කෝබාරක් ගෙනාවේ කන ගේම් එක දන්නවනේ ඉතින් කෝබාර කියන්නේ වැඩක් ගයිස් එක වැටුණා මොනවද ගයිස් අපි ඒක ආගම ඇන්ටි ගේම් කෝබාර දෙක ගයිස් කෝබාර දෙක අපි ඇන්ටි ගලවමු කැනයක් ගලවුණා තාම නම් ගයිස් කවුරුත් හොර සීන් එකේ නෑ එක්කෙනෙක් නෑ ගයිස් අපි ගහමු ඉතින් ගොඩ තිබා මට මේක සිකුරාදා දාන්න හිටියේ සෙන්සුරාදා වෙන අද තමයි දාන්නේ ඉතින් අද නම් ෂුවර් නෑ සෙන්සුරාදා දාන්නද කියලා ඔයාලා බලන දවස් කමෙන්ට් එකක් දාන්න ඔයාලා දැන් කිල්ල වීඩියෝ ගයිස් මේක ඊසි වගේ මට හිතුන විදිහට තාම හෝල්මන් කට් සීන් එක නම් ගියේ නැහැ ශ්‍රී ලංකන් ආච්චි ගයිස් මේක නම් මරු ගේම් එකක් කියලා තිබ්බේ මොකද්ද මේ ස්ටෝන් ප්ලේට් මොකද්ද ඒක කට්ටක් තියෙනවා ගයිස් එතකොට නම් බුදි ගෑස් උට කාලා කරන්න ඕනද නේ මොන පවුනේ මෙතන මොකක්ද නේ හොල්මන්ස් ගායෝ ඕකේ වෙසබිය මම මයින්ක්‍රාෆ්ට් සීරීස් එකක් ඉස්සරහට දානවා ඒ වීඩියෝ බලන්න ඉස්සරහට ගෙන දැම්ම ඊස් අපි උඩට මොකක්ද තියෙන්නේ හැමර් එකේ ආම් එක අර හැමර් මිටිය අන්න ඒක ගන්න දැන් ඩයමන්ඩ් එක ගමු guys මේක easy part I think ගොඩ දෙනෙක් බලයි මේ වීඩියෝ එක like 10ක් ඕන like මේ ඔළුව උඩරම දාන්න guys like එතන මොකද්ද තියෙන්නේ ඔක්කොම උඩ තියෙනවා guys හැම එකේ head එක මොනම ගුලක්ද එකක් තියෙන ළඟමයි හැමර එක හැදෙනවා ගන්න guys ඉතින් කියන් වටේ සද්ද එහෙම ගණන් ගන්න එපා ඉතින් guys මම ඒක රෑ වෙනකොට රෙකෝඩ් කරන්නේ guys කාට බලනවා කියලා වෙනවා අපි යමු මොකක්ද මෙන්න මෙතන ටික ගලන් තමයි අපි මිටිය හොයාගෙන ආවේ ටික ගලවලා දාමු guys TV එකේ සද්ද එහෙම ගණන් ගන්න එපා ඔයාලා TV බලනවනේ guys TV එකේ සද්ද guys අපි බලමු මිටිය දාමුද නෑ ඉතින් ඕන වෙයි කියලා අපි තියාගමු කොට කාසියක් තිබ්බා අපි කාසියක් ගමු guys මිටිය විසික් කරමු guys අනාච්ච කෙනෙක් කරමු මොකද නාගයා තියෙන්නේ කවුද දන්නේ ඩයල් එක නාගයා තියෙන්නේ මේ මොකද කැරලා බලමු guys ඒකෙත් මුකුත් නෑ කාසිලා එනතනම තියෙන මේ මොකද ගැස්සිලා ගියා guys ආච්චි අප්පාර ඔකට සීයේ ඉන්න සීයේ මම යන සීයේ සීය කෙනෙක් කියනවා සීයේ නෝද කොහෙද පස්සේ ඊට අපි තුන්වෙනි තට්ටුවට නැග්ග ඔන්න කඩාගෙන යන්න පෙරේසිය අයියෝ කිව්වා සීයේ නෝ ගයිස් ඩබල් දාලා එන්නේ ගයිස් ඩබල් දාලා එන්න ඔට්ටු නෑ ගයිස් ආච්චිත් එනවා
මොකක්ද එරියා මම බය එන්න එහෙමද මාත් එක්ක වැට්ටු දාන්න එන්න එපා. කවුද දන්නවනේ ගයිස් මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා කවුද කියලා. ගයිස් අනේ සීයේ මිටියෙන් ගන්න කොට නෑ එහෙම ගන්න ඕනේ. ගයිස් මේකේ උඩින් යන නෑ ඕනේ. වටින් යනවා මේක සටරින් ගමු. ගයිස් මම කියනවා නාග කුළුනේ කියලා එක. අන්න එතෙන් තමයි කාසි ටික දාන්න ඕනේ. අපි කාසි ටික දාමු. නෑ මම කට්ටිය කියලා තිබ්බ චැලෙන්ජ් එක මම කරනවා ගයිස් කොහොමද? කොට අද කරන්න කියන්නේ මට දැම්ම දාන්න බෑ. 100 අපි ගයිස් ඒක මම දාන්න වීඩියෝ එක. වීඩියෝ එක දාන්න කියන්නේ එහෙම අවුට් වෙන්නේ නැහැ. ගයිස් මෙතන මොකුත් නැහැ. හැංගුණා කියන්නේ ගයිස් ගේම් එක. ඊයා යාචි පුංචි ගයිස් අපි. ඔයාලට මේකේ ෆන් එකක් කරලා නේද මම මේ හිමිට ගහන්නේ. නැත්තම් මේක ඉවර කරන්න පුළුවන් ගේම් එකක් ගයිස්. අපි 3ක් දැම්මා. තව ටිකට 4ක් තියෙනවා. පස්සේ ආච්චි එන්න එපා පස්සේ යන්න. ඒස් අපි කාසි ටික හොයාගමු. ලියන්න එකක් තියෙනවා. කාසි ගයිස් කාසි ටික හොයාගන්න. කාසි 12ක්. දැන්ට 4ක් තියෙනවා. බැරෙන්නෙත් නෑ. ෆ්‍රිජ් එකක් තියෙනවා. කුණු මාළු ඇති. මේ මොකක්ද CD රැටිය ඩිස්ක් එක. ආච්චි මොකද ආච්චි යන්න. දැස් ආච්චිගෙන් ඩැමේජ් එක වැඩි නේ. අඩුයි. වෙල්කලා මැරෙන්නේ නැහැ. මැරෙයිද දන්නේ මම දන්නේ. ඔයාලට ෆන් එකක් කරනවා මැරෙයිද දන්නේ මම දන්නේ. ඔයාලට ෆන් අපි මේ CD එක දාමු. ගයිස් මරු සින්දුවක් යනවා. අර නිදන් ඇතුළ හොත ගියවට පස්සේ ඒක හම්බුනේ මට නිදන් බැරි නෑ. ඒකේ තියෙන සින්දුව එක නම් ලයින් සින්දුව ගයිස් මොන වුණත්. ආච්චි අසල සින්දුවකට 100 අන්නද 100 ඉන්න ගයිස් ආච්චිත් ඉන්නවා. හරි ගයිස් අපි අස්සේ රින්ගලයන් තනනනන ගයිස් අපි 100 යනවා. ගයිස් මේ ගහන් ඩේටා නම් යනවා ගයිස්. ඩේටා එක අපි දන්නේ මම නම්. ඩේටා කියන්නේ මේක කනෙක්ට් වුණාට පස්සේ ඩේටා ඔෆ් කරගත්තම හරි. තවන්න ගයිස් කාසි දැන්ට ඔයා එකතු කරගත්තා. අපි ඒ ටික දාලෙමු. අන්න අතන මොකක්ද තියෙන්නේ? ගයිස් හෙල්ත් පෝෂන්. හරි හෙල්ත් එක වැඩි කරගත්තා ගයිස්. හරි ගයිස් තව කාසියක් හම්බුණා. කාසි ටික දාලා ඒ කාසියක් ගමු ගයිස්. අරගෙන වීඩියෝ එනවා නම් ගයිස් හෙඩ්ෆෝන් use the headphone. ගයිස් අපි කාසි 3යි 4යි 5යි ඊට පස්සේ 6 වෙනි කාසිය 6ක් දැම්ම ගයිස්. 7 වෙනි කාසිය අතන තිබ්බා ගයිස්. අර හෙල්ත් පෝෂන් අන්ලිමිටඩ්ද කොහෙද ගයිස්? 7යි ගයිස් 7ක් තියෙනවා දැන්ටම. කාසිය බලමු ගයිස්. කාසි ටික වල්ලයා කොහොමද තියෙනවද ගයිස්? මං හිතන්නේ ඉතින් මං කිව්වේ ආච්චියා මෙයා අනේ වෙනකොට මම මෙහෙන් යනවා. සීයේ මම බෙතට එස් මගේ ඩැමේජ් එක ගන්න හිමීට එන්නේ. එස් අභියන් ඉතින් ගයිස් තව එකක් හම්බුණා. අතනත් එකක් තියෙනවා. දණ්ඩ 9ක් තියෙනවා ගයිස්. 9 තව 3ක් ඕන. ගයිස් ඊසි අනේ ආච්චි යනවා කොහරය. අරයා ගයිස් ආච්චි එනවා. මේ හොල්මමක් කියනවා. ගයිස් මෙතන තියෙන කාසිය. ෂොට් එක ඉදමදි අන්න ලීවර් එක තියෙනවා අපිට පානිද්දී ඕන වෙන ගයිස්. ගයිස් අපි කාසිය ගමු. අයියෝ ගයිස් ආච්චිලා ගහනවා. ගයිස් කොයින් එක ගමු. සීය කොයින් කොහෙද යන්නේ? වැදෙන්නේ නැහැ. ගයිස් කොයින් එක ගත්තා. තෝර කොයින් 4ක් තියෙනවා. තව 2යිද කොහෙද ඕන වෙන්නේ ඕන. ගයිස් 2ක් ගත්තා. තව තියෙනවා ගයිස්. මට ඉක්මනට ගහන්න පුළුවන් ගොඩක් අය ඔයාලා කමෙන්ට් දාන්න ලයික් and comment එච්චරයි මට ඕනේ ගයිස්. ගයිස් අපි මේ කාසි ටිකක් දාමු. ඔක වැටෙන්න. ගයිස් මෙතෙන්ට ආච්චි සීයා එන්නේ. මේ අර නාග පිරිමිට දාන්න. තව 2ක් ඕන ගයිස්. ඒ දෙකත් හොයාගෙනමු නාග පිරිමිට දාන්න. ආච්චිට සීරේ මෙතෙන්ට කොහොමද එන්න බෑද කොහෙද? මම විතරක් වැටෙන්නේ ගයිස්. ආච්චි සීයේ ඒ කුඩින් එද්දි වැටෙන්නේ නැද්ද?
මේක විශාල ප්‍රශ්නයක් වුණානේ. මේක නම් ලේසි වගේ. අපිට තව අර ගෑස් තව එක කාසියක් ඕන. ගෑස් තව කාසිය අතන තිබ්බ ගෑස් තව ලීවරේ. අපි ලීවරේ ගන්නවද නෑ ගෑස් දැම්ම ගන්න ඕනේ. ඒක පල්ලෙහා තට්ටුවෙම තිබ්බේ. කාසිය දුවගෙන යනවා වස්සෙන් දැක්කේ. කොහොමද අර ගෑස් කාසිය හම්බුණා. දැන් අපිට උඩට යනවා ලීවර් එක. අනේ ලීවර් එක දැම්ම තා. අතන ලීවර් එක තිබ්බේ. අතන හරියන් ගෑස් මේකේ නේ. අයියෝ අතන ගත්ත ලීවර් ගෑස් මට මතක නැතුණා දැන. සීය මේ ඇවිද ඉන්නවා. අරක ආච්චි මේ මං කවුද කියලා දන්න ඕනේ කියලා. ගෑස් අපිට ඔක්කොම වලු ටික හම්බුණාද මොකද ගෑස් මන් දන්නේ නැහැ ඉතින්. දන්නේ කවුද ඉතින්? දෙයියා තමයි දන්නේ. ගෑස් කාසි දෙක දාමු. යාචි නම් මෙතෙන් ඉන්නේ නැහැ. ගෑස් ගේම කිවර වෙනවා නේද? මේකේ තව අප්ඩේට් එකක් එන්න තියෙනවා සාම අප්ඩේට් එක ආවද? මෙතෙන් අප්ඩේට් එක නම් ඇවිල්ලා නැහැ ගයිස්. අප්ඩේට් එක ආවම මම වීඩියෝ එකක් දාන්නම් ගයිස්. මේක ඉන්න. මට යන්න දෙන්න. හරි ගයිස් අපි ගියා. අප්ඩේට් එක එයි. මම මෙතෙන් ලීව් එක දාලා තියෙන්නේ. ලීව් එක දාමු ගයිස්. මුලින්ම මම මෙතන මැනික හිර කරනවා. ලීව් එක දාමු. හරි ගයිස් මම හිතන විදිහට මෙතනින් ගේම් එක ඉවර වෙයි. මොකක්ද දන්නේ මම නිදන් නොදුල හොයා ගන්නවා මේකෙන් පස්සේ. අප්ඩේට් එකක් එයි ගයිස්. මෙතනින් ගේම් එක ඉවරයි. අප්ඩේට් එකක් ආව සුපිරිම ගේම් එකක් ගේනවා ගයිස්. එහෙනම් බලමු ඉතින් වීඩියෝ එක ඉවරනකම්. ඔයාලට කියන්නේ මගේ channel එකට තියෙන දැන්ම subscribe කරන්න. එහෙනම් මම හිතන විදිහට දැන් අපි මරනවා. නෙමෙයි අපි අවුට් වෙනවා ගයිස්. මේ වීඩියෝ එකෙන් එතනින් දන්න තම්බල. සී ඇවිල්ලා මංගේ නෑ බොඩි ගාඩ් වගේ ගයිස්. ගයිස් එහෙනම් අදට මේ ගේම් ප්ලේ එක ඉවරයි. එහෙනම් අලුත් ගේම් ප්ලේ එකේ හැම අප්ඩේට් එකක් ගහමු ගයිස්. අපි ගියා.